සුබ දවසක් යාළුවනේ. අද අපි අපේ The Travel with Laka blog එකෙන් අලුත්ම දෙයක් කරන්න කියලා හිතාන ඉන්නවා. අපි අංජන මොකක්ද අද කරන්න හිතාන ඉන්නේ? අද දවස කරන්න හිතාන ඉන්නේ ඇත්තටම මේ වටපිටාවේ තියෙන දවසල් ටිකයි ඉසක් කලාපේ අපි ඉසක් නේද පොසොන් එකට නම් යන්නේ. පොසොන් කලාප ටිකයි පොඩ්ඩක් අපි බලන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලට දැනුවත් කරන්න. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මෙතන මේ අහවල් දවසේ මේ වගේ වැඩසටහනක් වෙනවා. අන්න එහෙම කියලා පොඩ්ඩක් ඕගොල්ලන්ට දැනුවත් කරන්න තමයි මේ පාරට බහැලා ඉන්නේ. නේද අංජන? දැන් මෙහෙම සීන් එකකුත් තියෙනවා. දැන් මේ බස්නාහිර පළාතේ ගම්පස් දිස්ත්‍රික්කයේ ගොඩාක් ඉතින් ලොකුවට පොසොන් නැහැ. ගොඩක්ම ඉතින් මේ පොසොන් එක මේ පාර තියෙන්නේ. කොයි අවුරුද්දෙත් එහෙම තමයි. මොකද මේ අනිවාර්යෙන් වයඹ පළාතට යනවා. ඊට පස්සේ වාරිපොළ කුරුණෑගල තව මේ අනුරාධපුර පුල්තලම. ඔයාවට තමයි ගොඩක්ම ඉතින් පොසොන් තියෙන්නේ. මොකද මෙහි ගහපු කූඩු එසා තොරන් ඔය සේරම ඉතින් අර පැත්තට යනවා. ඒ වුණාට හැබැයි අංජන මෙහෙම එකක් තියෙනවා. මෙහෙ මේ ගම්පස් දිස්ත්‍රික්කෙත් අපි හිතන්නේ නැති තැන් කීපයක තියෙන කලාප කූඩුවක් හදලා තියෙනවා. ඊළඟට පොසොන් බැතිකී ඒවා තියෙනවා. දන්සල් තියෙනවා. පොඩක් තියෙනවා. සහෝදර සහෝදරියෝ දන්නේ නැහැ. ඔව් පොඩ්ඩක් ඒගොල්ලෝ ගොඩාක් අය ඉතින් අර YouTube එක මේ සර්ච් කරලා ගිහිල්ලා හොයලා යන පිරිස අඩුයිනේ. ඒ වුණාට ගොඩක් දැන් මේ යන තරුණ කැල ගොඩක් අර YouTube එක සර්ච් කරලා බලලා තමයි තියෙන පොතන දන්සල් තියෙන ලොකේෂන් එක. ඉතින් පස්සේ තව බැලුවොත් එහෙනම් පොසොන් කලාප කොහෙද තියෙන්නේ? කලාප නම් ඉතින් විවුර්ත වෙන්නේ රැටනේ. ඒ වුණාට දවස්වල එහෙම ඇප් පිටන් තිබ්බනේ ඉවසත් මතකද මේ ෆෝන් එක හදලා තිබ්බාර වෙසක්. ඔව් දන්සල් තියෙන ඇප් එකක් තියෙනවා. ඔව් දන්සල් තියෙන ඇප් තියෙනවා. අපි මෙහෙම කරමු. අපි වෙනස්මට සාකච්ඡා කරන්න ආවේ. අද මේ අපි දැන් අපේ ඉන්න YouTube එක බලන හිතවත් යාළුවන්ට මේ පොඩ්ඩක් උදව්වක් වශයෙන් මේ ගම්පස් දිස්ත්‍රික්කයේ තැන් කීපයක තියෙනවානේ. පොසොන් කලාප තියෙනවා. ඊළඟට පාර දන්සල් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් මේ වීඩියෝ ක්ලිප් එකක් දාමු නේද? එහෙනම් අපි අද මේ සුපිරිම ලොකේෂන් එකෙන් පටන් ගමු. අද ආරම්භ කරන්න හදන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු නේද? දන්සල් කොහෙද තියෙන්නේ කියලා, පොසොන් කලාප කොහෙද තියෙන්නේ. ඒ තියෙන ලොකේෂන් එකත් එක්ක අපි මේ පොඩ්ඩක් දාමු නේද? දාමු. හරි ඉස්සර දාමු. ගිහලා එහෙනම් අපි බලමු වීඩියෝ එක නේ. ඔන්න යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි දන්නමුල්ල පාරේ අපිට ඉස්ලාම දවසක තියෙන තැනට අපි ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙන්නේ මොකක්ද? මහා පොසොන් බත් දවසක්. ඒකෝට මේක තියෙන්නේ කවද්ද? ඒ විශේෂ ජූලි මාසේ 29 දින දහවල් 12ට තමයි මේ ගජපාමාවත්තන් එක පැවැත්වෙන්නේ. පින් කැමති ඔබ සැමට ආරාධනා කියලා ගහක් දෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා ඇහි කියන්නේ මේ සාමාන්‍යයෙන් ඉන්නට කියන්නේ යාළුවනේ අපි දැන් අපින් පස්සේ අපි දෙකේ කඩුවෙන් පස්සේ උන්න අපි ආව කැම්ප් එකක් පහු කරගෙන වැලිපිල්ලාවට. මම පොඩි කාලේ ඉස්කෝලේ ඉඳන් තියෙන වැලිපිල්ලාවේ. හරිද? ඉතින් අපිත් එක්ක සම්බන්ධයක් නැත්නම් වැලිපිල්ලාව කියන්නේ මගේ. එතකොට මෙතන තියෙනවා ඇත්තටම කඩල රාශියක් තියෙනවා. මේක දීන්නේ කවද්ද? 29 වෙනිදා. අවස් 4ට තමයි මෙතන තියෙනවා කියන්නේ. පරණ ගම්පා පාරේ බුදුමැදුර අභිෂේක පැවැත්වී කියන්නේ මේ වාට පේන පැරේ මේගොල්ලන්ට පේන පාරේ ඉස්සරහම වෙනවා බුදු පිළිමයක්. අන්නේ බුදු පිළිමකව තමයි කඩල රාශිය තියෙනවා කියන්නේ. එහෙනම් මෙතනටත් ඇවිල්ලා යන්න යාළුවනේ. ඔව් සර්. ඔව් යාළුවනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නවා. ටවුමේ අපි හරියටම ඉන්නේ. එතකොට ගණේ මුලේ ටවුමේ ඖෂධ පොකුණ නාල්ලි දසල. ඒ කියන්නේ ගණේ මුලේ ටවුමේම තමයි මේක තියෙන්නේ. ටවුමේ ඔයගොල්ලන්ට කොතනද කියලා හරියටම කිව්වොත් ෆාමසි තියෙනවා. සන්පර්මා ෆාමසි තියෙනවා. ඒ ෆාමසියේ ගාව තියෙන පාරේ ඔයගොල්ලෝ කඩවති දන් ගණේ මුල්ල පැත්තට යනවා නම් දකුණු අත පැත්තේ. දකුණු අත පැත්තේ අර සන්පර්මා ෆාමසි කියන එක තැන තමයි මෙතන ඒක ගාවේ මහා බද්දාංශල පැවැත්වෙන්නේ. එතකොට මේ බද්දාංශල පවත්වන්නේ අයන්ත සංජිත් කියන මිතුරු සංසදයේ විසින් ඒ මිතුරු සංසදයේ ප්‍රදේශවාසී පින්වතුන්ගේ ආධාරය තුල තමයි මේක නවවන වතාවක් තමයි මේ මහා බද්දාංශල පවත්වන්නේ. එතකොට මේක තියෙන දවස තමයි බොහෝ දින කියන්නේ 29 වෙනිදා රාත්‍රී 7ට ගණේ මුල සුමේධමාවත. ඒ කියන්නේ මෙතන ඖෂධ පොකුණ නාලි දහස් තමයි මම අර කලින් කිව්වා වගේ පැවැත්වෙන්නේ. ඉතින් ඔබ සැමට බැතිසින් ආරාධනා කරලා පෝස්ට් එක ගහලා තියෙනවා. ඉතින් ඔයාලා මේ පැත්තෙන් යනවා නම් පොසොන් එකට දන්සල් අදින්න, තොරම් බලන්න, කූඩු බලන්න යනවා නම් අනිවාර්යෙන් මේ මහා බද්දාංශලට සහභාගී වෙලා යන මිස අපි ඔබ සැමට කැමති අයගෙන් ආදරණීය ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. යාළුවනේ අපි දැන් ගම්පහත් මේ පාස් කරන් යන ගමන් ඉන්නේ. ඒ වුණාට ගම්පහ නම් ගම්පහටම එහෙම මේ ලොකුවට මේ දන්සල් නෑ වගේ නේ ප්‍රසාද්. ඒක නෑ. මේ දැන් මේ ගම්පහත් පාස් කරන් යනවා. මේවා ඉතින් අපි ඉස්සරහම නේද channel එකේ මේ වීඩියෝ එකක් කරන්න ගන්නකොටම අපි පටන් ගත්තානේ නේ.
ගම්පහ මේ පාර පොසොන් එක කියන්නේ ඔයාලා එන්න එහෙම ගැටලුවක් නැහැ ඇවිල්ලා බලන්න යන්න. හරි අපි ඉස්සරහට ගිහලා අපි දැන් අපි අංජන ඉන්නේ ගම්පහ. හරිද? ඔව්. ගම්පහ මේ අංජන මෙතනක් තියෙනවා මේ පොසොන් කලාපයක්. ඔව්. බලන්න කොහෙද කියලා ඔය. මෙතන බෝඩ් එකක් නම් ගහලා තියෙනවා මෙතන මේ පොලිසිය ගහලා තියෙන්නේ. එතකොට මෙතන මේ ගහලා තියෙන සදාම් පොසොන් කලාපය කියලා. දර්ශනීය මහා පොසොන් තොරණ සහ මෙතන ගොඩක් දේවල් තියෙනවා කියලා දෙනවා. මේක තියෙන්නේ බටපොත ශ්‍රී ගණානන්ද පොත්ගුල් විහාරස්ථානයේ. හැබැයි අංජන මෙහෙමයි ගම්පහ ඉඳලා ඔතෙන් අපි දැන් අර Google search කරානේ. ඔව්. එතකොට මේ ගම්පහ ඉඳලා තියෙන සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් විතර දුර තියෙනවානේ. ඔව්. ඔව්. ඔයාලා කැමති නම් එතන එහෙම සර්ච් කරලා ඔක බලලා මෙතන බටපොත ශ්‍රී ගණානන්ද පොත්ගුල් විහාරය කොහෙද කියලා ඔයගලන්ට Google එකේ වෙබ් එකේ බලලා ගියා හැකි. මේක තියෙන දවස් තමයි ජූනි පළවෙනි දිනේ කියන්නේ ජූනි මාසේ 27 28 29 30 ඉඳන් ජූනි පළවෙනිද දක්වා මේක තියෙනවා කියලා තියෙනවා. මේකේ තව අමතර ගොඩාක් දේවල් තියෙනවා කියලා දාලා තියෙනවා. පොසොන් බැටගි, පොසොන් පහන් කෝඩු, පටාචාර කතා පුවත්, නලපහ ජාතකය, දම්සක් ප්‍රවතුන ආකෘති, මිහින්තල ආකෘති ආදී විශේෂ නිර්මාණ රාශියක් සහ වෙළඳ කුටි කියනවා කියලා මේක දාලා තියෙනවා. එතකොට ඔයාලත් ඒක සාදා වෙන්න. එහෙනම් මේ අපි පොඩ්ඩක් තව ඉස්සරහට ගිහලා බලමු නේද? ඉස්සරහට ගිහලා බලමු. මේ වගේ මේ තැන් තියෙන්න පුළුවන් තව. හරි. එහෙනම් අපි යන් ඉස්සරහට දැන් ඉඳලා වැලිවේරිය දෙල්ගොඩ උඩුපිල. මේ පැත්තට යන ගමන් ඔන්න දැන් මෙතන දන්සලක් තියෙනවා මේ වැලිවේරිය මේ මිරිස්සත් ඉඳලා වැලිවේරියට ඕන මීටර් 50ක් විතර තියෙන්නේ. 50ක් විතර. ඔව් පසත්. ඔව් මේක මේ තියෙන්නේ පස්වෙනි වරට පවත්වන මහා බද්දන්සලක්. ජූනි මාස 30 වෙනිදා පස්වරු 6:30 සිට. මේක තියෙන්නේ හවස. වැලිවේරියේ පාරට අපි දැම්ම ගාම මීටර් 50ක් විතර ආවට පස්සේ තමයි වටේට මෙතන කියන්නේ වලව්වත්ත දෙවන පටුමක් කියලා තමයි මේ පාරට කියන්නේ. මෙතන තමයි මේ බෝඩ් එක නම් ගහලා තියෙන්නේ. සමහරට මෙතන තමයි විලාසය තියෙනවා ඇත්තේ. මෙතන අර පොඩ සුද්ධ කරලා පිළිවෙලට හදලා තියෙනව නේද? ඒ මම හිතන්නේ ප්‍රසාද් මෙතන ටෙන්ට් එක ගහන් වෙන කැනපිය ගහන්න වෙන්නේ නැති. ඔව් ඔව් ඔව්. ඔයාලා ඒකටත් ඇවිල්ලා යන්න. අනිවාර්යෙන් මේ දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. දැන් මෙතන මේ මිරිස්සත් ඉඳලා දිල්ගොඩ දැන් අපි ටාගට් කරන්නේ මේ කඩුවෙල පැත්තටනේ. එතකොට අපිට මෙතනින් සෙට් වෙනවා වැලිවේරිය සෙට් වෙනවා ඊළඟට උඩුපිල දෙල්ගොඩ. දැන් හැබැයි මේ අපි වැලිවේරිය මේ මිරිස්සත් ඉඳලා වැලිවේරියට එන අතර තාම එක දන්සලයි සෙට් උනේ නේද? ඔව් ඒක ඇත්ත. එක දන්සල සෙට් වෙනවා. ඔව් ඒකත් හැබැයි මෙහෙමයි මේ බද්දන්සලක්. බද්දන්සල. මේ පාරේ මෙහෙමයි ඉතින් ඉස්සරහට යනකොට තව තියෙන්න පුළුවන්. අපි බලමු මේ පාරේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා නේද? අපි ගිහිල්ලා බලමු තව ටිකක් ඉස්සරහට. ඔව්. අපි දැන් අංජනේ ඉන්නේ මේ මිරිස්සත් ඉඳලා වැලිවේරියට යන පාරේ තමයි ඉග්ගහමුල පාර. මේ හරියත් මේ ෆයිට් රේස් දන්සලක් තියෙනව නේද? ඔව් මේ ෆයිට් අපි දැන් අර දන්සල හම්බිලා අපි එන්න ඇති මීටර් 100ක්. නේද බස? 100ක් 150ක් එන්න ඇති හැබැයි. විතර ඉස්සරහට එන්න ඇති. එතකොට වාට මේ පැත්තේ දැන් එනකොට වැලිවේරිය පාරේ වැලිවේරිය පැත්තේ මේ පැත්තේ දැන් එනකොට දකුණු අත පැත්තේ තමයි මේ පාර තියෙන්නේ. මීටර් 150ක් විතර ඉස්සරහට ආපුවාම. එතකොට ඉග්ගහමුල පාර කියලා අපිට කියන්නේ. මෙතන තියෙනවා එතකොට ෆයිට් රේස් දන්සලේ රාජා පොසොන් පොහෝ දින. පෙරවරු 10යි 11යි 30ට සෝරි 11යි 30ට ආරිදාස මහතාගේ කඩේ අසල්දි කියලා තමයි තියෙන්නේ. මං හිතන්නේ මේ පාරේ ආරිදාස මහතා කියලා එක්ක ඇති ආයේ කඩේ ගාව තමයි තියෙනවා කියලා කියන්නේ. පොසොන් පොහේ දින පොසොන් පොහේ වැටෙන්නේ ඒතර පළවෙනිද නේද බස්? 29 29 සවුන්දානේ. සවුන්ද ඔව් 29 සවුන්දා තමයි මේ දන්සල තියනවා කියන්නේ. මේ පාරේ මේ ආර්යදාස මහත්තයාගේ කඩයක් තියෙනවා. ඔය ලොකු තොගබඩු කඩයක් තියෙනවානේ. කුට්සේ මේ කියන්නේ සුපර් මාකට් එකක් වගේ. අන්න ඒ කඩේ ගාව තමයි ওই දන්සල තියෙන්නේ. එහෙනම් ඕගොල්ලොත් ඒ දන්සල ගාවට පොය දවසට ගිහිල්ලා ෆයිට් රයිස් කාලා මේ රස බුද්ධි විඳින්න නේද? එන්ජොයි කරන්න සතුටු වෙන්න. අපි එහෙනම් තව පොඩක් ඉස්සරහට ගිහිල්ලා අපි යන්න. පැත්තට ගිහිල්ලා බලමු. තව දන්සල් තියෙන්න පුළුවන් මේ හරිය නේද? ඔව් ඔව්. අය බලමු තව ටික ඉස්සරහට ගිහලා නේ. ඔව්. හරි. අපි දැන් අංජන අතන මේ ෆයිට් රයිස් දන්සලේ ඉඳලා ෆයිට් රයිස් දන්සලක් තියෙනවා කිව්වේ. ඔව්. අතන හන්දියේ. ඔව්. අර ආර්යදාස
මහත්තයා කඩේ ගාවනේ. කඩේගාව තියෙනවද? එතකොට ඒ හරිය ඉඳලා මීටර් ඕන්න මෙතෙන් දෙන්න ඇති මීටර් 50ක් එන්න ඇතිනේ. ඔව් 50ක් එන්න. මීටර් 50ක් වැලිවේරිය පැත්තට එනකොට මෙන්න මෙතන දන්සලක් තියෙනවා මේ ඔයාලා මේ පැත්තෙන් එනකොට වම් පැත්තට ඔයාලා. ඔව්. ඇත්තටම අපි තියෙන්නේ මොකද්ද පුරක්කම් කැද පුරක්කම් කැද දන්සලක් තියෙන මේ ස්ථානේ නේ. දාසී දන්සලන්නේ අර සාමාන්‍ය මිනිස්සු ආසය වගේ දේවල් වලට 29 තියෙන්නේ පොසොන් පොයේ දින 29 දින පෙරවරු 8ට. ඔව්. 8ට ආරම්භ කරනවා. ඕගොල්ලොත් මේ පැත්තෙන් යනවා නම් ඒ කියන්නේ මිරිස්සත්තේ ඉඳලා වැලිවේරිය පැත්තට යනකොට තමයි මේ පුරක්කම් දන්සල තියෙන්නේ. ඔව්. එහෙනම් ඉතින් අපි ඔයාලට මේකටත් ආරාධනා කරනවා. ඔන්න දැන් අංජන අපි දැන් එන්නේ වැලිවේරිය ඉඳලා මේ උඩුපිල පැත්තට යන්නේ. උඩුපිල පැත්තට යනකොට මෙතන නාරංගල හන්දිය සෙට් වෙනවානේ. ඔව්. උඩුගේ පන්සල හන්දිය එතන පොඩ්ඩක් පාස් කරලා මීටර් 50ක් විතර අපි යනවා ඉස්සරහට. ඒ කියන්නේ ඉස්සරහ කියන්නේ උඩුපිල පැත්ත. ඒ යනකොට සෙට් වෙනවා මෙතන මේ කොස්සේනවත්ත හන්දිය. කොස්සේනවත්ත හන්දිය. ඔව්. කොස්සේනවත්ත හන්දිය එතකොට මේගොල්ලෝ කරලා තියෙන දේ තමයි ඒගොල්ලෝ කියනවා ඔස්ට්‍රේලියාවේ අපි එකමුතුමකින් තුන්වන වරට සංවිධානය කරනු ලබන මහා බිරියානි දන්ස අයිස්ක්‍රීම් සමග. එතකොට මේක 29 වෙනිදා පෙරවරු 11 සිට. ඒ කියන්නේ පොසොන් පොහොය දින තමයි මේක පැවැත්වෙන්නේ. මේක තියෙනවා කියන්නේ යාලා කොස්සේනවත් රණවිරුකම විද්‍යාලය. අපි ඔබ සැමට ආරාධනා කරලා දිනා මේ තුන්වන මිනිස්සු ටික ඔයාලා මොකද කරන්න ඕනේ? ඔයාලා එතකොට එදා 29 වෙනිදා පොසොන් පොහොය දින වලට ඇවිල්ලා ඔයාලා බිරියානි සමග ඔව් අමුතු මාතල් එකක් තියෙනවා පොලිමේ ඉඳලා නේ. මේක තියෙන්නේ තනික ග්‍රවුන්ඩ් එකේනේ. ග්‍රවුන්ඩ් එක තියෙනවා. ලොකුවට සීන් එකක් නැතිව පොලිමත් ඉක්මනට යයි. ඔයගොල්ලොත් ඉතින් මේ අවුටින් යනවා නම් අනිවාර්යයෙන් මේ ඩාන්ස් වලට සහභාගී වෙලා සංවිධායක මණ්ඩලයට ඇතුළු පිරිසට ඔන්නේ අනුමෝදනා කරලා මේ අවුටින් එන යන්න. හරි. අපි පොඩක් එන ඉස්සරහට ගිහලා බලමු නේද තව. right. අංජන දැන් අපි එන්නේ වැලිවේරිය ඉඳලා දැන් උඩුපිල පැත්තට ඇවිල්ලා ඉන්නේ. හරි. උඩුපිල පැත්තට එනකොට මෙතන උඩුපිල හන්දියේ කරුණාරත්න පොඩි ඉස්සරහා තමයි මේ අපතර දුරක් තමයි වැඩි වෙන්නේ. ඔව් මේක හදලා තියන්නේ පාර අයිනේ තියෙන්නේ නුවර පානදුර නුවර පාරේ උඩුපිල හන්දියේ. ඔව් තාම මේ දොරණ හදාගෙන යන ගමන් තියෙන්නේ අර ඒක නිර්මාණකරුවන් තාම තාම විස්තරාත්මක ලෙස මොකද කොහෙවත් දීවිලා නැති හින්දා මේ තියෙන චරිත ඕපන් කරයි. දෙමළගම හන්දිය. දෙමළගම හන්දිය. ඔව් දෙමළගම හන්දියේ ඉඳලා දැන් අපි යන්න හදන්නේ මූගලාන පැත්තට. මේ තියෙන්නේ දෙමළගම හන්දියේ ඉඳලා ඕනනම් මේ පේන දුර නේද? ඔව් වා හරියටි. මේක මේ මිල්ලතේ කොහොමදයි කියනවා නේද? ඔව් මිල්ලතේ කොහොම ලංකාවේ ලොකුම කෝඩුව නේද? ඒ වගේ සක්කේට ගැව්වොත්. දැන් වීඩියෝ එක මේවා කරන්නේ. අංජන අපේ අද බ්ලොග් එක අපි දැන් මෙතනින් අවසන් කරන්න හදන්නේ. ඔව්. ඔව් පුතා. ඉතින් අද අපි ඊටමත් ආසාවෙන් අපි දෙන්න හැමතැනම ඔයාලා වෙනුවෙන් අපි දෙන්න ඇත්තටම එන වටයක් ගැව්වා. ඒ කියන්නේ අපි ඔයගොල්ලන්ට දන්සල් තියෙන තැන, ওই පහන් කූරු තියෙන තැන, තොරන් තියෙන තැන පොසොන් එකට ඔයාලට යන්න ඔයගොල්ලන්ට ගිහිල්ලා ඔයගොල්ලන් ලේසියෙන් ඒව හොයාගන්න විදියට අපි ගිහිල්ලා අද අපේ ලොග් එක අපි කරා. දැන් අපි ලොග් එක නිමා කරන්න යන්නේ අපි පටන් ගන්න තැනදීමයි.
පටන් ගත්තනේ එහා පැත්තේ පාර තමයි අපි දැන් ඉන්නේ. හයිවේ එක පල්ලෙහා. හයිවේ එක පල්ලෙහා. ඉතින් ප්‍රසාද් අපිට කියන්න තියෙන ඉතින් යාළුවන්ට කියන්න තියෙන ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා බලලා මේක අපේ channel එක subscribe කරලා like කරලා ඔයාට මේක වැදගත් වුණා නම් තවත් යාළුවෙක්ට මොකද වැදගත් වෙයි කියලා හිතනවා නම් පොඩ්ඩක් ඒක share කරලා අපිට support එකක් දෙන්න කියලා තමයි අපි ආදරණීය යාළුවක ඉල්ලා සිටින්නේ. ඉතින් ප්‍රසාද් මොනවද අපිට කියන්න තියෙන්නේ? එහෙමයි අපි තවත් මේ වගේම බ්ලොග් එකක් ඔව්. travel වෙන්න පුළුවන්. ඔව්. මොකක් හරි වැදගත් වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු. හමු වෙන බලාපොරොත්තුෙන් අපි අදට ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් යාළුවනේ පරිස්සමෙන් ඉන්න පොසොන් එක පරිස්සමෙන් වදින්න. ජය වේවා.